ඉතින් මගේ යාළුවෝ කවුරුත් හොඳින්ද? ඔයාලා කවුරුත් හොඳින් ඇති කියලා හිතනවා. මං ඉස්සෙල්ලා පාර පොඩි වීඩියෝ එකක් දැම්මා පුංචි කප් එකක පැලයක් හිටව ගන්න විදිය. කවුරුත් බලලා ගොඩක් සතුටු කමෙන්ට් දාලා තිබුණා. ඉතින් මම මේ දැන් තියෙන ඩෙන්ගු වගේ ප්‍රශ්නත් එක්ක ඔයාලා ගෙවල් වල ඇතිනේ ප්ලාස්ටික් බෝතලෙන් යම් දෙයක් කරගන්න පුළුවන්ද කියන එකයි මම මේ දැන් ඔයාලට කියන්න හදන්නේ. ප්ලාස්ටික් බෝතල් මේ දවස්වල ඔයාලා කල්පනා කරනවා ඇති කොහේටද දාන්නේ මොනවද කරන්න පුළුවන් එහෙම කියලා. ඒ වුණාට ඔයාලා හිතුවද මේ ප්ලාස්ටික් බෝතලෙන් ඔයාලට පුංචි ලස්සන මල් පෙලයක් හදාගන්න පුළුවන් කියලා? පුළුවන්. එහෙනම් මේක දිගටම බලන්නකෝ. ඔයාලා ගෙදරට ගේන ඔය වතුර බෝතල්, බීම් බෝතල් වගේ බෝතල් දැන් හිතන්න එපා. ඒ බෝතල් පහුගිය දවස්වල ඩෙන්ගු අවදානම නිසා පුච්චලා දැම්මනේ අපරාධෙනේ. එහෙම කියලා දැන් පසුතැවෙන්න එපා. ඊට පස්සෙවත් ගේන බෝතල් වලින් යම් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් නේ ඔයගොල්ලන්ට. මේක බලලා තිබුණොත්. ඉතින් එහෙම ගේන පුංචි බෝතලයක් ඉතින් ඔයාලා හිතුවද මල් පැලයක් හදන්න පුළුවන් කියලා? ඔයාලා දැන් හිතේ යන්නේ අපේ හොඳ මල් පැලයක් මැරේවි. ඔය ප්ලාස්ටික් බෝතලේ මල් පැල හැදේවිද කියලා නෑ. ඔයාලා ඒ පුංචි ගේන ප්ලාස්ටික් බෝතලයක් අරගෙන මැදින් කපන්න ඕනේ. පොඩි ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ ගානට මෙන්න මෙහෙම භාගයක් කපලා ගන්න. ඔයාලා ගන්න. මේක හැබැයි මේ වීඩියෝ එක පුංචි පුතාලා දූලා බලලා නංගිලා මල්ලිලා බලලා මේක මේ විදියට කපන්න යන්න එපා. පොඩි අය අත එහෙම පරිස්සමෙන් කපන්න යනවා නම් පරිස්සමෙන් කපා ගන්න ඕනේ. මේක කපන්න අමාරු නෑ. කපන්න පුළුවන්. මේ විදියට කපා ගන්න. කපාගෙන හැබැයි මේක කැපුවට මදි. මෙන්න මේ වගේ. ඔයාලට හොඳට පේනවා ඇති. මෙන්න මේ වගේ. පතුල හොඳින් සිදුරු වෙන්න ඕනේ. හොඳින් සිදුරු කරලා තමයි මේ පැලේ ඉඳන්න ඕනේ. ගොඩාක් ඕගොල්ලන්ට යන්නේ නැහැ මාධ්‍ය. බොහොම පොඩි ප්‍රමාණයක්. බොහොම පුංචි ප්‍රමාණයක් තමයි මාධ්‍ය යන්නේ. අනිත් හැන්තූරියෙන් පැලයක් හිටවනකොට ඔයාලා දන්නවා පුංචි පොල්ලෙලි කැබලි ඕනේ. පුංචිම කැබලි කියන්නේ වාජනේ මේ පුංචිම බෝතලයක්නේ. මේ පුංචිම බෝතලයක් මේ විදිහට කපගත්තාම මේකට ගොඩක් දාන්න බෑ. චූටිම කෙඳි කෑලි තමයි කොහු කැබලි තමයි ඕනේ. ඒකට මෙන්න මේ වගේ. ඔයාලට හොඳට පේනවා ඇති මගේ අතේ තියෙන චූටිම මෙන්න මේ වගේ කැබලි. ලොකු ඒවා නෙමෙයි. මෙන්න මේ වගේ පුංචිම කැබලි වලින් තමයි චුට්ටි පොල්ලෙල්ලක් කපලා අරගෙන මෙන්න මේ වගේ. ඒවා කපලා හොඳින් සෝදලා වේලලා ගන්න. අරගෙන වැලි පොඩ්ඩක් ඒකට මිශ්‍ර කරලා ඔයාලට පේනවනේ මේ චූටි කප් එකේ ගානට. මේ බලන්න වැලි පොඩ්ඩක්. මේක ගන්නවා නම් ඔයාලා ප්‍රමාණයක් ඇහුවොත් ප්‍රමාණයක් ඔයාලට හිතා ගන්න බැරි නම් මේ කප් එකෙන් එකක් ඔයාලා මේ කප් එකෙන් දෙකක් ඕගොල්ලන් ගත්තොත් පොල්ලෙලි චූටි කැබලි මේකෙන් එකක් වැලි දාලා එක හොඳට මිශ්‍ර කරන්න. මිශ්‍ර කළා අන්නේන් චුට්ටක්. එහෙම ඕනත් නෑ. ඔයාලා මේ චූටි පොල්ලෙලි කැබලි ගත්තට පස්සේ මේකට වැලි පොඩ්ඩක් දාලා කවලම් කරලා ගන්න. මේ චූටි කෑලිනේ. මේ වගේ කැඳි කෑලි. මේවට වැලි චුට්ටක් දාලා කවලම් කරලා ගන්න. අරගෙන මේකට මේ විදියට දාන්න. පොඩ්ඩක් දාලා ඔයාලා මං කියනවට ඔයාලට ඕන නම් මේ හොඳම පැලයක් නෙමෙයි. සාමාන්‍ය නිකම් මේ ඇන්තූරියම් පැලයක් පොඩි පැලයක් තියලා ඉඳලා බලන්න. ඉඳලා ඔයාලා මට හැදෙනවද නැද්ද කියලා ඔයාලට හොඳට පෙනෙයි. ඒක හරිම ලස්සනට හැදෙනවා. අද ඉඳලා ඔයාලා බෝතල් විසි කරන්නේ නැහැ. බෝතලයකින් ඕගොල්ලන් ගෙවත්තත් පිරිසිදු කරගෙන ඕගොල්ලන් ලස්සන මල් පැලයකුත් හදාගනීවි. සල්ලි යන්නෙත් නැහැ. විසි කරන්න බෝතලුත් නැහැ. ඔයාලා ඊපාර කල්පනා කරයි මේ බෝතලේ කපලා මේ අඩි කෑල්ල ගත්තට පස්සේ උඩ කෑල්ලට මොකද වෙන්නේ කියලා. උඩ කෑල්ලට දෙයක් කරන්න පුළුවන්. ඒකත් මේ වගේම ලස්සන පැලයක් වටින් දාන්න පුළුවන්. මම ඒක තව වීඩියෝ එකකින් යාලා පෙන්නන්නම්. මොකද ඒක තියන්න පොඩ්ඩක් අපහසුයි. ඒක
අනිත් කෑල්ල මේ වගේ තියන්න බැහැ ලෑල්ල මේ එකක් උඩ. ඔය විදියට රඳවන එක තියන්න බැහැ වලට. ඒක මම වෙන වීඩියෝ එකකින් ඔයාලට පෙන්නන්නම්. ඒකත් පුළුවන් මේ වගේ පැලයක් හදන්න. ඔයාලට පේනවද? මේ පැලය එච්චර මුල් තීච්ච පැලයකුත් නෙමෙයි. මම මේ නිකන් තියුවේ මට පොත් නැතුවත් නෙමෙයි. මම නිකන් ඉතින් මේ වගේ පැලයකට හොඳ පොට් එකක් මේව කරන්න ඕනේ නැහැ නිසා මුල් අදින තමයි තියුවේ. ඔයාලට පේනවද? මට හිතුණා ඕගොල්ලන්ට මේ වීඩියෝ එක හරිම වටී කියලා. ඒකයි තමයි මම මේක ඔයාලට අරන් ආවේ. මේ බලනකොට හොඳට පේනවා ඇති මේකේ මුල් අදපු විදිය. මේ බලන්න. මේ බලන්න. මේ බලන්න ලස්සනට මුල් ඇදලා තියෙන්නේ. මේ පැලේ ඔයාලට පේනවද? මේ පැලේ හරිම නිරෝගී. අන්න බලන්න කොළ තියෙනවා 1 2 3යි 6ක්. කොළ 6ක් එක තමයි මේක හදින. අන්න ඔයාලට පේනවා ඇති ඒක ඇතුළෙනුත් සතු පාට චූටි මුල් ඇදිලා තියෙනවා අර. ඔයාලට පේනවද මේකේ කිසිම ඔස්ම කොට මුකුත් දාලා නැහැ. මේකේ තියෙන්නේ වැලි පොල් කුහු මේවයි විතරයි. මේ බලන්න පොල්ලලි චූටි කෑලි විතරයි. කොහු කෑලි වගේ ඒවා විතරයි මම මේකට දාලා තියෙන්නේ. මේ බලන්න පැලේ හරිම සාර්ථකයි. ඔයාලට මම පෙන්නන්නම්. මෙන්න මේ වගේ චූටි පොට් එකක බලන්න මේ පැලෙයි මට මේ පැල දෙකම එක සැරේ පෙන්න ගන්න විදියක් නෑ ඔයාලට. බලන්න මේ පැලේ අතර ලොකු වෙනසක් නෑ නේද? මේ බලන්න මේ පැලේ ඊට සාර්ථකයි මට හිතන්නේ බෝතලේ. තව එකක් ඔයාලට කියන්න. මේක විකුණනකොට ඔයාලට පෙන්වන්න පුළුවන් කම තියනවා වෙන කාට හරි දෙන්නොත් බිස්නස් එකකට පෙන්වන්න පුළුවන් මේක හොඳින් මුල් ඇදපු පැලයක් බව මේ. හරිම සාර්ථකයි කියලා පෙන්වන්න පුළුවන් මේ. හොඳින් සාර්ථකව මේක පෙන්වන්න පුළුවන් මේ. නමුත් මේ පොට් එකේ ඒ විදිහට වලට සාර්ථකව මේක මුල පෙන්වන්න බෑ. හැබැයි මේක උඩන් මුල් තියනවා කියලා පෙන්වන්න මේක පොඩ්ඩක් මේ මගේ අතින් පෙරලිලා පොඩ්ඩක් වැටිච්ච පැලයක්. මේ බලන්න. ඒකත් මුල් තියනවා කියලා වලට පෙන්වන්න හැකි. වරදවා තේරුම් ගන්න එපා. ඒකට මේ මෙහෙම කළාට පෙන්වන්න බෑනේ. නමුත් අරකේ එහෙමත් පෙන්වන්න පුළුවන්. හැබැයි මේ පැලයටත් වඩා මට පේන විදියට මේ පැලේ හරිම සාර්ථකයි මේ බලන්න. මොකද මේක මේවා ටික හොඳ තද වෙලා තමයි තියෙන්නේ. ඒ හින්දා මේ පැලේ හරිම සාර්ථකව වෙද්දලා තියෙනවා. ඔයාලට යම් දෙයක් මේකෙන් ඉගෙන ගත්තා නම් දැන් ඉතින් අපර බෝතල් විසි කරන්න ඕනේ නෑනේ. ඔයාලට පුළුවන් පුංචි පැලයක් හදාගෙන පරිසරයත් පිරිසිදු කරගෙන මල් පැලෙත් හදාගන්න. මේ දෙයින් පුංචි දෙයක් හරි ඔයාලා ඉගෙන ගත්තා නම් මට කමෙන්ට් එකක් දාන්න. ඔයාලයි හැමදේම සාර්ථක වෙන්න ඕනේ. ඉස්සරණයි.